ගයිස් ඔයාලා මේක තියලා ඉන්නේ ගාෂාන් ඩෙක්ස් channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ Veo කියන වීඩියෝ ජෙනරේෂන් platform එක ගැන. මේක Google එකෙන් රිලීස් කරපු වීඩියෝ ජෙනරේෂන් tool එකක්. අපි බලමු මේකෙන් මොන වගේ වීඩියෝද ජෙනරේට් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා මේ සයිට් එකට ආවොත් මේකේ වැඩි විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ජෙනරේට් කරන වීඩියෝස් රියලිස්ටික් විදිහට ඇත්තම වගේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝස් වලට යටින් ඔයාලට බලා ගන්න පුළුවන් මේවට යූස් කරලා තියෙන prompt එක මොන වගේද කියලා. ඉතින් මේ prompt එක යූස් කරලා තමයි මේ වීඩියෝ එක මේ විදිහට ජෙනරේට් කරලා තියෙන්නේ. ඉතින් අපිට රියලිස්ටික් වගේම කාටුන් වගේ වීඩියෝ වුණත් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ වගේ වීඩියෝ ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. Google එකට ගිහිල්ලා සර්ච් කරන්න VO3 කියලා. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි සයිට් එකට යන්න. ඊට පස්සේ ඔයාලට ඒ වගේ සයිට් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩම try Google AI Studio කියලා ඔප්ෂන් එකක්. දැන් ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාව Google AI Studio එකට රීඩිරෙක්ට් වෙනවා. දැන් ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට වීඩියෝ ජෙනරේෂන් වලට අමතරව ගොඩක් දේවල් මේ AI Studio එක හරහා කරගන්න පුළුවන්. ඉතින් අද අපි බලමු කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා. දැන් ඔයා මෙතන ජෙනරේට් මීඩියා කියන එක ක්ලික් කරන්න. ඒකේ තියෙනවා මෙතන VO කියලා ඔප්ෂන් එකක්. මේක ක්ලික් කරාට පස්සේ ඔයාව අරන් යනවා මෙන්න මේ වීඩියෝ ජෙනරේට් කරන තැනට. මෙතනදී ඔයාලට ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ඉමේජ් අයිකන් එක ක්ලික් කරලා ඉමේජ් එකක් අප්ලෝඩ් කරගෙන ඉමේජ් එකට අදාළ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. මම අද ඔයාලට පෙන්නන්නම් ප්‍රොම්ප්ට් එකක් දාලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න කොහොමද කියලා. ඒ වගේම අපිට මෙතන මොඩල් එක සිලෙක්ට් කරන්න තියෙනවා. දැන්ට තියෙන්නේ VO2 කියන මොඩල් එක විතරයි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් රිසල්ට් කීයක් ගන්න ඕනද කියලා මෙතන දාන්න. උපරිම අපට දෙන්නේ රිසල්ට් දෙකක් වෙනකම් විතරයි. ඉතින් මම දැනට එකක් දාගන්නම්. ඊට පස්සේ aspect ratio කියලා එකක් තියෙනවා. මේකේ 16:9 සහ 9:16 කියලා තියෙනවා. ඉතින් 16:9 කියන්නේ ඔයා මේ YouTube වීඩියෝ එක බලන සයිස් එක. ඊට පස්සේ මේ 9:16 කියන්නේ TikTok වීඩියෝ YouTube short බලන size එක. ඉතින් මම මෙතන 9:16 ratio එක select කරනවා. ඉතින් ඊළඟට වීඩියෝ duration එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට උපරිම duration එක තප්පර 8ක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ 8 second select කරගන්නවා. ඊට පස්සේ frame rate එක බලා ගන්න පුළුවන්. අපිට ඒක වෙනස් කරගන්න බෑ. ඊට පස්සේ තියෙන resolution එකත් අපිට වෙනස් කරගන්න බෑ. ඉතින් අපිට කැමති නම් පහලින් negative prompt එකකුත් දෙන්න පුළුවන්. ඉතින් pre version එකේ අපිට ගොඩක් videos generate කරන්න බෑ. වීඩියෝ පොඩි ප්‍රමාණයක් තමයි අපිට ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මම වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න යන්නේ. දැන් මම මෙතනට මගේ ප්‍රොම්ප්ට් එක දෙන්න යනවා. ප්‍රොම්ප්ට් එක දෙන්න යද්දී ඔයාට මේ වගේ කන්ෆර්ම් කරන්න මැසේජ් එකක් එයි. මේක කන්ෆර්ම් කරන්න කන්ෆර්ම් කරද්දී ඔයාට ඔයාගේ Google account එකෙන් access ඉල්ලයි. එතකොට ඔයාගේ email එක select කරලා access දෙන්න. ඊට පස්සේ ඔයා මෙතනට prompt එකක් type කරන්න පුළුවන්. දැන් මම මෙතනට මම copy කරගත්ත prompt එකක් add කරගත්තා. ඉතින් prompt එක තමයි A highly realistic cinematic video of a young woman in her late 20s walking through a bustling European city street during golden hour. ඉතින් මම මේ prompt එක දීලා මට පුළුවන් මේක run කරන්න. එහෙම නැත්නම් control එකත් එක්ක enter දීලා වීඩියෝ එක generate වෙන process එකට අරන් යන්න. ඊට පස්සේ මේ විදිහට වීඩියෝ එක generate වෙන්න පටන් ගන්නවා. වීඩියෝ එක generate වෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ විදිහට අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලා ජෙනරේට් කරා 16:9 ratio එකට. දැන් අපි 9:16 ratio එකට එහෙමත් නැත්නම් YouTube short TikTok video size එකට වීඩියෝ එකක් ජෙනරේට්
ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වීඩියෝ එක වගේම quality වීඩියෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මේකත් අපිට මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා දන්නවා හරියටම කොහොමද මේ වගේ වීඩියෝස් ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් දිගටම බලන්න.